සමාජයේ මතයක් තියෙනවා මෙම හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි නිසා පිළිකා තත්ත්ව අතුරු ආබාධ ඇති විය හැකියි. 100%ක්ම අතුරු ආබාධ නැහැ කියලා මට කියන්නට බෑ. ඔබට නිින්ද යාමේ ගැටලු ඇති විය හැකියි. එතකොට සමහර කාන්තාවන් ඇති වෙන ප්‍රධාන ගැටලුවක් තමයි අධික ලෙස දහඩිය පිටවීම. අද අපි කතා කරමු මෙනපෝස් එහෙම නැත්නම් ආර්තවහරණය ගැන. ආර්තවහරණය කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් යෞවන වියේදී ඔසප් වීම ආරම්භන කාන්තාවක් වයස්ගත වීමේදී මෙම ඔසප් වීම සම්පූර්ණයෙන් නැවතීම අපි සරලවම ආර්තවහරණය කියලා හඳුන්වනවා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ කාන්තාවකගේ නම් ආර්තවහරණය සිදුවන්නේ වයස අවුරුදු 50ත් 53ත් අතර. අපි මේක විද්‍යාත්මකව පොඩ්ඩක් කතා කරලා බලමු. ඒ සඳහා අපි මුලින්ම කතා කරමු ඔසප් වීම ආරම්භෙන්නේ කෙසේද කියලා. සාමාන්‍යයෙන් යෞවනියක් වීමේදී ඔබගේ මොළයේ තිබෙනවා හයිපොතලමස් කියලා ග්‍රන්ථියක්. එයින් අපි කියනවා GnRH හෝමෝනය ස්පන්දනීයව ස්‍රාවය වන්නට පටන් ගන්නවා ඔබගේ හයිපොතලමස් ග්‍රන්ථියේ. මෙම GnRH ස්‍රාවය නිසා ඔබගේ පිටියුටරි ග්‍රන්ථිය, ඒ කියන්නේ තව මොළයේ තියෙන තවත් ග්‍රන්ථියකින් FSH සහ LH කියන හෝමෝනය ස්‍රාවය වන්නට පටන් ගන්නවා. මෙම FSH LH හින්දා ඔබගේ ඩිම්බකෝෂ ඒ වයසට අදාළව සක්‍රිය වන්නට පටන් ගන්නවා. මෙම ඩිම්බකෝෂ මගින් ඔබගේ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් ස්‍රාවය වන්නට පටන් ගන්නවා. මෙම ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් නිසා ඔබගේ ඔසප් වීම ආරම්භ වෙනවා. ආර්තවහරණයේදී මොකද වෙන්නේ? ඔබ වයසට යත්ම මෙම හෝමෝන ස්‍රාවය ටිකෙන් ටික අඩුවන්නට පටන් ගන්නවා. මේ අඩුවීම නිසා අවසානයේදී ඔබගේ පීරියඩ්ස් නවතිනවා. ඒ කියන්නේ ආර්තවහරණයට ලක් වෙනවා. ඒක හැම කාන්තාවකටම සමාන නැහැ. ඔබට නිින්ද යාමේ ගැටලු ඇති විය හැකියි. එතකොට සමහර කාන්තාවන් ඇති වෙන ප්‍රධාන ගැටලුවක් තමයි අධික ලෙස දහඩිය පිටවීම. රාත්‍රී කාලයේදී අධික ලෙස දහඩිය පිටවීම. සමහර කාන්තාවන්ට ඔබගේ පපු ප්‍රදේශයේ රස්නයක් පිටවීමක් වගේ හැඟීමක් එන්නට පුළුවන්. ඊට අමතරව අස්ථි පද්ධතියේ දුර්වලතා ඔබගේ මෞත්‍රලිංගික ප්‍රදේශයේ සිදුවන වෙනස්කම් මේ අතරින් විශේෂ වෙනවා. අලුතෙන් ඇතිවන මානසික අපහසුතා, මානසික ගැටලු මේ කාලයේදී ඔබට ඇතිවිය හැකියි. අපි කියනවා ලයිෆ්ස්ටයිල් මොඩිෆිකේෂන්. ඔබගේ ජීවන රටාවේ වෙනස්කම් ඔබට සිදු කරගත හැකියි. ව්‍යායාම කිරීම, පෝෂණීය ආහාර වේලක් ලබා ගැනීම මගින් මෙම ගැටලු යම් තාක් දුරට අඩු කරගත හැකියි. මීට අමතරව ඔබට වෛද්‍යවරයෙක් හරහා මේ සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබාගත හැකියි. ඔබ අහලා ඇති සමහර විට මේ වචනය හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි. එතකොට අපි එළියෙන් ඔබගේ අඩු වෙච්ච හෝමෝන ලබා දෙන එක තමයි සිද්ධ කරන්නේ. ඒ සඳහා ඔබ අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධ වෛද්‍යවරයෙක් හමු විය යුතුයි. එම වෛද්‍යවරයා ඔබ පරීක්ෂා කරලා බලලා ඔබට ගැළපෙන හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි එක ඔබට නිර්දේශ කරයි. එතකොට මේ හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි ಜಾති කිහිපයක් තිබෙනවා. ඔබට සමහර විට අවශ්‍ය වන්නේ ඊස්ට්‍රජන් පමණක් නම් ඊස්ට්‍රජන් සම්බන්ධ හෝමෝන් තෙරපි එක. සමහර කාන්තාවන්ට අපි නිර්දේශ කරනවා ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝනය. එය තීරණය කරන්න ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබව පරීක්ෂා කරලා බලලා. 100%ක්ම අතුරු ආබාධ නැහැ කියලා මට කියන්නට බෑ. නමුත් ඔබගේ වෛද්‍යවරයාගේ නිර්දේශ මත ඔබ මෙම හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි ගන්නවා නම් මෙම අතුරු ආබාධ මගහරවා ගත හැකියි. එසේනම් ආර්තවහරණය ගැටලුවක් බවට පත් නොකොට හොඳ ක්‍රියාශීලී දිවියක් ගත කිරීමට කාන්තාව ඔබට හැකියාව තියෙනවා. අපි ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝස් ගැන අප්ඩේට්ස් දැනගන්න විදුසර YouTube channel එක subscribe කරන්න. notification වලට bell icon එක click කරන්න.